තුන් භූමිය අරමුණේ දකින්න හැටි දේශනා කරපු අඩුතරමින් කියන්න බුදුන් වහන්සේ පෙන්වන මේ න්‍යාය ඇතුලේ ඔබට අද ත්‍රිපිටකයෙන්වත් හොයාගන්න පුළුවන්ද මේක ගලපන? ආරණාස මේ ලස්සනට මේක සූත්‍ර වලින් පෙන්නුවොත් අර ඒ පෙන්නපු පෙන්නිල්ලවත් ඔබට ඔබට බෑ හොයාගන්න. ආරණාස එක පෙන්නලා දෙනවා. බුදුන් වහන්සේ මේක මේ පෙන්නනවා කියන්නේ. නමුත් ඔබට ඒක හොයාගන්න බෑ. ඔබ කොච්චර අභිධර්මාචාර්ය වුණත් කොච්චර ත්‍රිපිටකාචාර්ය වුණත් ප ဋ ාණ කරන රැයලි එකක් කියුවත් ඔබට ඒක හොයාගන්න බෑ. ආරණාස එක පෙන්නලා දෙනවා. ඒක පෙන්නලා දුන්නාම ඒක අන්න ඔබ දරගන්න. ඒත් ඔබ අර ගුරුවරයෙකුට තියෙන ගෞරවය ආරණාසයට දෙන්නේ නැත්තේ. ආරණාසයට ඔබගේ ගුරුවරයා. ඔබ තාපත් එක කෑල්ලයි ඔකේ අල්ලන් ඉන්නේ. ඔබ දන්නවද ඔබ මේ බුද්ධෝත්පාද දේශනාවල එක කෑල්ලක් අරගෙන කියවුවා කියලා කවුරුත් නිවන් දකින්නේ නැහැ. ඔක දැනුමක් නෙමෙයි. ඔක දැනුමෙන් කියවුවා කියලා කිසි කෙනෙකුට ඔක නිකන් හරියට නිකන් තවත් එක රැල්ලක් වෙයි ඕනනම් රැලි හදලා ගියාට කවුරුත් නිවන් දකින්නේ නැහැ. එහෙනම් ඔබ සත්‍ය හොයන්න. ඔබ සත්‍ය ඇසින්ම දකින්න. මේක අත්දකින්න ආකාරය ආරණසේ පෙන්නලා දෙනවා. ඒ කෑල්ල ලේසි නෑ. ඒකට අත්දැකීම් තියෙන කෙනෙකුට විතරයි කියන්න පුළුවන්. ඔබට අත්දැකීම් නැති නිසා ඒ කෑල්ල හලලයි ඔක්කොම කියන්නේ. ඒ නිසා අහිංසක මිනිස්සු නිවන් දකින්නේ නියම වගේ දෙයක් කියවනවා. එහෙනම් මිනිස්සු නොම කරින්න එපා. මේ මාධ්‍ය ආයතන වලට යුතුයකමක් තියෙනවා. උතුම් මිනිස්සු වෙන්න ඕනේ. උතුම් ගතිගුණ පිළිටන්න ඕනේ. එන සමාජයට හොඳ ආදර්ශයක් දෙන්න. ඒ මාණික්‍ය රත්න තියෙන බුද්ධෝත්පාද දේශනා තමයි. ඒ ප්‍රායෝගික අත්දකින්න ආකාරය මනාකොට පෙන්වන්න කරනවා. දැන් තුන් භූමිය අරමුණේ දකින්නකොට මේක සුවිශේෂී දෙයක් වෙන ඔක අත්දකින්න ලැබෙනවා. ඒ අත්දැකීම් ලැබෙන කෙනාටයි එන්නේ. ඒ තමයි මේක මහා පුදුමාකාර කතාවක්. ඒ කියන්නේ ඔබ මේ ජීවත් වෙන මේ මොහොතේම ඔබ මොන විදිය රැකියාවක් කරත් මොන විදිය ව්‍යාපාරයක් කරත් ඔබ මොන දේවල් ඉගෙන ගන්න දරුවෙක් වුණත් පුදුමාකාර කතාවක් තියෙනවා. මෙන්න මේ අකම්පණය ඔබට අත්දැකීම ලැබෙනවා. ඒ කියන්නේ මේ ලෝක ස්වභාවයේ දිහා බැලුවාම ලෝක ස්වභාවයේ තියෙන කම්පිත ස්වභාවය. ආලෝකයේ, ශබ්දයේ, ගන්ධ රස පහසත් එක්ක සිතුවිලි. ඒවා තේරම තියෙනවා වගේ දැනෙන එක. මේ ඔක්කොම ආයතනවල කෘත්‍යයන්. මේකක්වත් ඇත්ත නෙමෙයි. දැන් ওই ලෝක ස්වභාවයේ තියෙන මායාවනේ. ඕවා කම්පන නිරූපණනේ. ඕකට යටින් තියෙන අකම්පණය මොකද්ද එතකොට? ඔක සුඛේ. එතකොට මේ විශ්වයේම තියෙන ස්වභාවය, පෘථිවි ස්වභාවය ගත්තත්, අභ්‍යවකාශයේ ස්වභාවය ගත්තත්, ඕනම ග්‍රහලෝකයේ ස්වභාවය ගත්තත්, මහ භූතවල ස්වභාවය ගත්තත්, පඨවි ආපෝ තේජෝ වායු කියන ඔය ස්වභාවවල ඕනම එකක ස්වභාවවල තියෙන කම්පන ස්වභාවය. දැන් මොකද්ද මේ අකම්පිත ස්වභාවය? මොකද්ද මේ අකම්පිත අත්දැකීම? මොකද්ද මේ සුඛය? මොකද්ද මේ විමුක්තිය? චේතෝ විමුක්තිය. මේක අත්දකින්න ලැබෙනවා. ඇත්තම කිව්වොත් ඔය මයින්ඩ් එකෙන් ඔබ විඳින දුක තියෙනවනේ. ඔය මයින්ඩ් එකේනේ ඔය මරබියක් තියෙන්නේ. ඔය මයින්ඩ් එකේනේ ඔය සතාසිරි පාටත් බරබිය තියෙනවා. ඔය ගින්නක් නේ. ඔය මයින්ඩ් එකෙන් නිදහස් වුණාම මේ සත්‍ය අවබෝධ වුණා වෙන්නේ මයින්ඩ් එකෙන් නිදහස් වෙන එක. liberation of mind කිව්ව එක. freedom of mind කිව්ව එක. චේතෝ විමුක්තිය කිව්වේ ඕකනේ. ඔය විමුක්ති සාරා කියලා කියේ. දසම්මාග සමන්නාග තරියට්ටක මග්ග කියන්නේ. ඒ සිතින් මිදෙන මග කිව්වේ විමුක්ති සාරා කිව්වේ එකමයි. ඒ බුද්ධෝත්පාද දේශනාවල සිතින් මිදෙන මග, දුකින් මිදෙන මග, නිවන් දකින මග, ඒ නිස්සාරණ මග කියන එක බුදුන් වහන්සේ කියන්නේ කොහොමද? නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති පටිච්චසමුප්පාදපස්සේ කියන්නේ. ඒ සිතින් මිදෙන මග මොකද්ද? විමෝචන චිත්තං කියන තැනින් පස්සේ අපි කතා කරන විමුක්ති සාරා කියන. මේ විමුක්ති සාරා කියන්නේ මොකද්ද? චේතෝ විමුක්තිය. සිතින් මිදීමයි. අනිච්චානුපස්සේ විහෙරති, විරාගානුපස්සේ විහෙරති, නිරෝධානුපස්සේ. මෙතනට එන්න නම් චේතෝ විමුක්තියට එන්න ඕනේ. එන සිත අවබෝධ වෙන්න ඕනේ ඒකට. එහෙනම් සිත අවබෝධ වෙන්නේ නැතුව යථා භූතම් පජානාති කියන්නේ මේ සිත හැදෙන හැටි දකින්න එක. එහෙම වුණොත් විතරයි
මායාව මැවෙන හැටි දැක්ක වෙන්නේ මොනොත් විතරයි සිත අවබෝධ වෙන්නේ. දැන් මේකට බලහන්න ඕනේ නැද්ද? දැන් සමතේ වඩන්න දෝනේ. දැන් සමතේ වැඩුවා මේක අවබෝධ වෙනවා. මේගොල්ලෝ හරියට හිතන් ඉන්නේ මේගොල්ලෝ ඔක්කොම බුද්ධ දර්ශනේ දන්නවා තේරම හරි. දැන් සෝතාපන්න වෙලා ඉන්නේ දැන් තියෙන සමතේ වඩා. ඔය සමතේට ගැට ගහනවානේ කවුරුවත් නිවන් දකින්නේ. ඔබ දැන් සද්ධර්ම ශ්‍රවණය කරන්න බුදුන් වහන්සේ කියපු දේ කරන්න ඔය ඔලොමොට්ටලට පොඩ්ඩක් නවත්තලා. ඔබ මොන දේවල් කරත් කොහේ හිටියත් බුද්ධ වචනේ පිටින් යන්න එපා. බුදුන් වහන්සේ කිව්වෝක නෙමෙයි. බුදුන් වහන්සේ කිව්වේ සතර අධිපට්ඨානයක්වත් වඩන්න බෑ කියලා ලෝකේ ඇත්ත කරගෙන. අදුවර බුද්ධ වචනට අවනත වෙන්න එපා. දස්සනේන සම්පන්නෝ කියන තැනට එන්න. දස්සන සමන්නාගත වෙන්න. දස්සනේන සම්පන්නෝ කියන තැනින් අත්හැරලා දාලා ඔබට ඕන දේ කරන්න යන්න එපා. නැත්නම් බෞද්ධයෙක්වත් වෙන්නේ නැහැ. නිගන්ඨය වගේ භාවනා කළා හරියනවා. ඉස්සලා බෞද්ධයෝ වෙන්න එපා. එහෙනම් බුද්ධ දර්ශනය දැනගන්න එපා. Tamanට ඕන කෙහෙල් මල් කළා හරියන්නේ නැහනේ. එහෙනම් ඔබ සත්‍ය හඳුනා ගන්න. බුදුන් වහන්සේ දේශනා කරන අනුපිළිවෙල නිවන් මාර්ගක් තියෙනවා. නේද? මොකද අනුපිළිවෙල නිවන් මාර්ගය? සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත්ථි නිබ්බති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. එකම මගයි මානෙනි නිවනට තියෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්චා සියලු සිතුවිලි අත්තක් නොවන බව දකින්න. යදා පඤ්ඤාය පස්සති සිතුවිලි හැදෙන හැටි දකින්න. අත්ථි නිබ්බති දුක්ඛේ අන්න දුකෙන් මිදෙන්නේ එතකොටයි. රටේනවා. එහෙනම් දුර්ලභ මනුස්සත්ව දුර්ලභ සද්ධාම්ම ශ්‍රවණ දුර්ලභ වචන සම්පatti කියපු බුද්ධ වචනට එන්නේ. දුර්ලභ භාවනා කියලා නැහැ නේද? බුදුන් වහන්සේ භාවනා කියලා කතා කරන්නේ විදර්ශනා භාවනාව. අපිට තේරෙනවා මේ හැමෝම කතන්දර කියනවා වගේ එක එකව කියවුවා. හැබැයි දැන් බලනකොට ප්‍රතිපදාවත් පැත්තකට දානවා. මොකද්ද ප්‍රතිපදාව? ප්‍රතිපදාව බාහිර ලෝකයේ අත්තක් නොවන බව, සිතුවිල්ලක් බව, සිතුවිල්ලත් අත්තක් නොවන බව, ක්‍රියාවලියක් බව, ක්‍රියාවලට හිමිකාරයෙක් නැහැ. දුක අතර මෙතන නැති වෙන්නේ දුකෙන් මිදෙන ඇත්තරම දුක් විඳින කෙනයි නැති වෙන්නේ. කෙනා ඉන්න කවම දුක් විඳිනවා. සබ්බේ ධම්මා අනාත්තා කිව්වේ ඒකයි. අනිත්‍ය දුක්ඛ අනාත්ත කියනකොට ඔබට හම්බ වෙනවද වෙන එකක්? එහෙනම් දුකෙන් මිදෙන්නේ ලෝකේ ඇත්ත කරගෙනද? අනිච්චානුපස්සී විරාගානුපස්සී කියලා පටන් ගන්නනේ මොකද්ද මේ අනිත්‍යයි කියන්නේ? ආර්ය භූමියේ මේ අනිත්‍යයි කියලා කියන්නේ බඩු මුට්ටු කැඳ බෙදෙන අනිත්‍ය නෙමෙයි. අතර මෙතන දෙයක් නැති බව කෙනෙක් නැති බව. දෙයක් හැදෙන හැටි කෙනෙක් කියලා කියන්නේ අන්න කොහොමද සකස් වෙන්නේ කියලා මේ දකිනවා නම් අන්න එතන යථාභූත ඥානෙ තියෙනවා. අන්න එතන අනිච්චානුපස්සී විහරණයටපත් වෙලා තියෙනවා. එයාට විතරයි විරාගානුපස්සී නිරෝධානුපස්සී කියන ටික තියෙන්නේ. එහෙනම් දර්ශන ඥානෙ නැති කෙනෙකුට නිවන් මාර්ගක් හම්බ වෙන්නේ නැහැ. බුදු දර්ශනය නොදන්න කිසි කෙනෙකුට නිවන් මාර්ගක් හම්බ වෙන්නේ නැහැ. අද සමතේ වඩන්න කියලා ගැට ගහලා ඉන්නවනේ. මේ නිවනත් පහලා මේ මිනිස්සුන්වත් අමාරුවේ දාලා තවත් එක රැල්ලක් හදාගෙන නගලා ඉන්නවා. රැලි පස්සේ ගියා කියලා කවුරු නිවන් දකින්නේ. මේක රැල්ලක් නෙමෙයි. මේ ඔබේ ජීවිත කතාව. කොහෙද රැල්ලක් වෙන්නේ? පිස්සුවේ. මේ ඔබේ ජීවිත කතාව. මේ ඔබේ කතාව. ඔබ මේ මොහොතේමයි උපදින්නේ මේ මොහොතේමයි මේ යන්නේ. ඉපදුනොත් තමයි ඔබට මරණයක් තියෙන්නේ. අතර ඔබට මරණයක්වත් නැති බව මේ සත්‍යය තුළ ඔබට අවබෝධ වෙනවා. ඒ අවබෝධය තුළ ඔබේ අර ලෝකෙට හේතු වුණු ඉත්ත කම්පණය තියෙනවා කියලා ගත්ත කම්පණය බිඳ වැටෙනවා. තියෙනවා කියලා ගත්ත ඉත්ත කම්පණය බිඳ වැටීම තුළ අන්නේ අනිත්‍ය කම්පණය මතුවෙනවා. ඒ කියන්නේ අකම්පිතේ මතුවෙනවා. ඒක ඔබට එන සුඛ ස්වභාවයකින්. ඒක ඕනම මොහතක මොන විදියට දේවල් සිද්ධ වුණත් ඔබේ අභ්‍යන්තරයේ දැනෙන ස්වභාවය ආත්මයක් නැහැ. ඒ කියන්නේ ඔබ නැහැ. ඔබ ඒක අවබෝධයෙන් දැක්කේ නැත්නම් සක්කාය දිට්ඨිය තියෙන තාක්කල් ඔබ නිවන් දකින්නේ නැහැ. ඒක ආත්ම දෘෂ්ටියේ ඉන්න තාක්කල් ඔබ මොනවා කියවුවත් නිවනක් ඔබට හම්බෙන්නේ නැහැ. එහෙනම් ඔබ ඉස්සෙල්ලාම ආත්ම දෘෂ්ටියෙන් තොරව කටයුතු කරන්න. සක්කාය දිට්ඨිය දුරු කරන්න. එහෙනම් ඔබ දර්ශන ඥානය අවබෝධ කරන්නේ කෙනෙක් පුජ්‍යලෙක් මෙතන ඉන්නවද? ඒක දැක්කොත් අපිට තේරෙයි කෙනා හැදෙන හැටි, පටිසම්පාදාව අනුලෝම කෙනා හැදෙන හැටි, ලෝකේ හැදෙන හැටි, පටිසම්පාදාව ප්‍රතිලෝම මේ ලෝකයක් ඇත්ත නොවන බව කෙනෙකුත් නැති බව දකින්න. එහෙනම් ඔබ ඔබේ මිදුණු දවසට ඔබ අනුසීල දුකෙන් නිදහස් වෙනවා. නැතකම ඔබ දුක් වෙනවා. ආයෙදිනේ. වැටහෙනවනේ. දැන් තම තමන්ගේ දිහා ඉස්සරලා බලන්න.
තමන්ගේ කතාව ලියා ගන්න. ඒ කතාවට යටින් තියෙන අනාත්මය දකින්න උත්සාහවත් වෙන්න. ඒක ගොඩක් වැදගත්. ඒක ගොඩක් වටිනවා.